සුබ දවසක්. අද මම තැම්බේරියා එවත් කළු කැම්මේරියා එහෙම නැත්නම් බ්ලැක් නයිට්ෂේඩ් කියන මේ ඖෂධීමය වටිනාකමක් තියෙන මේ ශාකයෙන් ඒ වගේම මේක හොඳ ඖෂධ ගුණයෙන් යුක්ත ශාකයක්. මේක මුල් හැර අනිත් හැම කොටසක්ම භාවිතයට ගන්නවා. ඉතින් සුප් එකකට රසකාරකයක් විදියට අද මම හදලා ගන්නයි යන්නේ. මේ බලන්න ලස්සන වත්තේ තිබුණොත් ඒවා විසික් කරන්න එපා. ප්‍රයෝජනෙට ගන්න. කිසිම බේතක් දාලා නැහැ විසක්. ඉතින් මේ කොළවල හොඳට තියෙනවා. ඉතින් අද මම මේකෙන් සුප් එකට මේ කොළ වලින් සුප් වලට රසකාරකයක් විදියට අපි දාගමු. මේව කපා ගත්තාම මේවා වලින් හතු තවත් බෙදිලා එනවා. ඉතින් අපිට කීප වතාවක්ම ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ඇදෙන ගෙඩි. මේ කොළ පාටට තියෙන ගෙඩි කැමරට ගන්න එපා. ඒ ටික ඉවත් කරගමු. මේ මෙතන ඇදෙනවනේ පොඩියට ඒ ටිකත් ඉවත් කරගමු. අපි කොළයි ගණ්ඩයි විතරයි මේ සුප් එකට භාවිත කරන්නේ. පලා වර්ග වලටත් එහෙමයි. මේ අපි ඒ ටික ඉස්සලා සුද්ධ ඉවත් කරගෙන මේ මම ඇදෙන්න තියෙන මල් ඒ ටික මුකුත් ගන්නෙ නෑ. මේ කොළේ පමණයි සුප් එකට දාන්නේ. මේ කොළේ ගණ්ඩයි පමණයි මම සුප් එකට ගන්නෙ. මේ තියෙන ටික කොහොම ඉවත් කරනවා. විශේෂයෙන් මම කියන්න ඕනේ මේකේ පළතුරු නම් මේ දුන්නට පස්සේ නම් කැමට ගන්න පුළුවන්. මේ වගේ මේක ඉදුන් නැති ගෙඩි නම් කොහොමදත්ම ගන්න එපා. මම නම් භාවිත කරන්නේ මේක පොඩි ඇඹුල් රසක් තියෙනවා රසයි. ඉතින් මම කඩාගත්ත කොළ ටික මේ සෝදලා සුප් එකට දාගන්නවා. ඉතින් මගේ සුප් එක ඉතින් උතුරනවා. මම දාගත්තේ පොඩියට කඩාගත්ත චිකන්. ඔයාලට කැමති මටන් වලින් මේක හදාගන්න පුළුවන්. ඉතින් මේ ශාකයේ තියෙන කළු කැම්මේරියා වල විශ්මිත ගුණයක් තියෙනවා. රෝග ගණනාවකටම හොඳයි. තව ටිකක් උතුරන්න තිබ්බා. ඉතින් අපේ තියෙන ලෙඩ ගොඩකට මේ පැලෑටිය ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඉතින් මේ මුළු ශාකයේම බොහෝමයක් රෝග සඳහා ගන්නවා. ඒ වගේම ඉසේ සිට පාදයේ දක්වා තිබෙන ඕනම රෝගයකට මේ ශාකය භාවිත ගන්න පුළුවන්. ඉතින් මම අද මේ ශාකය භාවිත කරලා මේ ශාකවල කොළ භාවිත කරලා හොඳ ඖෂධීයමය වටිනාකමක් තියෙන සුප් එකක් හදා ගන්නවා. ඉතින් හොඳින් සෝදලා පෙරාගත්ත කොළ ටික මම මේකට දාගන්නවා. මේක වෙළඳ මේ පලා වර්ගය මේ කොළ වර්ගය වෙළඳ පොලේ ගන්න නෑ. ඉතින් අපි ගෙවත්තේ ඉඳ තියෙන ගෙවත්තේ අදා ගන්න පුළුවන්. මේක ගෙවත්තේ අදා ගන්න පුළුවන් මේ ශාකපැලේ. ඉතින් මේක ක්‍යාමින්